ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද කරන්න යන්නේ subscribers 1000 දිවෙන්න ඕන වීඩියෝ එකක් තමයි අද මම ගේන්නේ. ඉතින් මේකෙදි මගේ channel එකත් එක්ක subscribers 473ක් ඉන්නා මේ වෙලාවේ බලද්දි. ඉතින් ඒ 473 සහ channel එකත් එක්ක කවුරු එකතු වෙන්න නම් අලුතෙන් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ මම හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මං කවුද, මම කොහොමද මේ ෆීල්ඩ් එකට ආවේ, වගේම මම කොහොමද YouTube channel එක පටන් ගත්තේ, YouTube channel එක මේ වෙද්දි කොහොමද රන් වෙන්නේ, ඉස්සරහට මොනවද තියෙන ප්ලෑන්ස්, ඒ වගේම මේ YouTube channel එක හම්බ වෙන වාසි, ඒ වගේ ඔක්කොම දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ subscribe කරන්න කියලා, channel එකට යන්න වීඩියෝ බලන්න යන්න කලින්. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිමට තීරණය කරන්න මගේ channel එක subscribe කරන්න නැද්ද කියලා. මම මේ කියන විස්තරත් එක්ක ඔයාලට මම ෂුවර් නම් මේ මගේ ෆිෂ් කීපින් පැටර්න් එකත් එක්ක මම මගේ දැනුම ඔයගලන්ට ප්‍රමාණවත් නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි channel එකේ intro එක බලලා වැඩි දුර ඉස්සර කතා කරමු මම කවුද කියලා දැනගන්නත් පුළුවන්. එහෙනම් යමු channel එකේ intro එක බලන්න. මගේ විශ්ය ගැන කතා කරොත් මගේ නම තුෂාන් දිසානායක. ඉතින් මම ඉගෙන ගන්නේ වෙස්ලි විද්‍යාලයේ. ඉතින් 11 වසරේ තමා මම දැන් ඉගෙන ගන්නේ. ඉතින් 2025 O level කරන්නේ. ඉතින් මේ අවුරුද්ද O level, මේ අවුරුද්ද අන්තිමේදී O level. ඉතින් එතකොට YouTube එක බොහෝ දුරට අන්තිම මාස 3 විතර නවත්තන්න වෙනවා. අන්තිම මාස 3 බහැලා වැඩ කරනවා. ඉතින් ඊට අමතරව කිව්වොත් මගේ විස්තරවල අමතරව මම කොහොමද මේ ෆිෂ් කීපින් ෆීල්ඩ් එකට එන්නේ. ඉතින් මම මාළුව තියන්න ගන්න ඇත්තරම මං ගිය ක්ලාස් එක අයිය කෙනෙක් පොන්ඩ එක ගප්පි සහ එයාගේ ලස්සන පොන්ඩ ඇත් තිබ්බා. එයාගේ මේ ජයන්ට් ගුරාමික් ඇති කරා. ඉතින් මටත් ඒකෙන් මාළු කෙන පොඩි ආසාවක් ආවා. ඉතින් මං එයාගෙන් සාරි ගප්පි තමයි ඉස්සෙල්ලාම මාළුවෙක් විදිහට හදන්න ගත්තේ. එයාගෙන් තමයි මං ඉල්ලගත්තේ. ඉතින් මං මාළු හැදුවේ ඉස්සෙල්ලාම ෆිල්ටර් අර පොඩි බොක්ස් එකක වතුර පෙරන ෆිල්ටර් වල යට කෑල්ලේ. ඉතින් එන්නේ එක තමයි මම ඉස්සෙල්ලාම මාළු හැදුවේ. ඉතින් සාරි ගප්පින්ගෙන් පටන් අරන් ප්ලේටි වර්ග, ටෙට්‍රා වර්ග, ඊට පස්සේ රාස්බෝරා, ඊට පස්සේ පොඩි පොඩි මාළු වර්ග, ඊට අමතරව ඊට පස්සේ පාන්ඩර් ටැන්ක් සෙටප් කරන විදිහ ඉගෙන ගත්තා. ඊට පස්සේ ඇක්වස්කේපින් වෙන දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ මොන්ස්ටර් මාළු ඇති කරන විදිහ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ මං ජයන්ට් ගුරාමික් හදන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි මගේ YouTube channel එක පටන් ගන්න. ඉතින් YouTube channel කීපයක්ම කරා. ඇත්තටම මේ YouTube channel එක කලින් කරේ AFB පොඩ්ඩක් කියලා. ඉතින් මම මතක නැහැ AFB කියන එකේ නම මොකක්ද කියලා. ෆිෂ් කීපින් බොයර් මොකක් හරි AFB පොඩ්ඩ තමයි ඉස්සෙල්ලාම channel එකේ නම උනේ. ඉතින් කොහොම හරි ඒ channel එකේ හැමෝම දීලා ඉබ්බේම ඒක නැති වෙලා කියන්නේ ඒක පැවැත්මක් තිබ්බේ නැති YouTube channel එකක්. ඉතින් ඊට පස්සේ කොහොම යද්දී මම ෆිෂ් කීපර් කියලා මට අයිඩියා එක ඇවිල්ලා මම logo එක හදලා මේ YouTube channel එක පටන් ගත්තා. ඉතින් මම මේ YouTube channel එක පටන් ගත්තේ 2023 ජූනි 11. ඉතින් මේ YouTube එකට join වුණේ. ඉතින් එතකොට මම ඉස්සෙල්ලාම වීඩියෝ උනේ ජයන්ට් ගුරාමි ඇති කරපු ජයන්ට් ගුරාමිගේ ෂෝට් වීඩියෝස් තමයි මම ඉස්සෙල්ලා දැම්මේ. ඉතින් ඒකෙන් මට views බලා ගන්න පුළුවන් වුණා සාමාන්‍ය ප්‍රමාණයක්. ඉතින් ඊට පස්සේ තමයි මම මේ වීඩියෝස් දාන්න ගත්තේ. ඉතින් මම ඉස්සෙල්ලාම ඒ වීඩියෝස් දැම්මට පස්සේ කෑරින් වීඩියෝස් වල පස්සේ ඉතින් කෑරින් වීඩියෝස් දැම්ම. ඊට පස්සේ ප්ලානට් ටැන්ක් සෙටප් කරන වීඩියෝස්, බජට් ප්ලානට් ටැන්ක් සෙටප් කරන වීඩියෝස්, ඒ වගේම එක එක මාළු වර්ග හදන විදිහ ටිප්ස් මම මේ channel එකෙන් කතා කරා. ඒ වගේම කෑරින් වීඩියෝස් මම කලින් කිව්වා වගේම. ඊට පස්සේ දැන් මේ වෙද්දි මම සිම්පල් ඇති කරනවා. ඉතින් සිම්පල් ගැන මම ප්ලේලිස්ට් එකක් කන්ටිනියු කරා. ඉතින් වීඩියෝස් දෙකක් තමයි අතර ප්ලේලිස්ට් එක තිබ්බේ. ආ වීඩියෝස් ගේන්න තියෙනවා. ඉතින් ඒවත් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය ටික තමයි මගේ YouTube ගමන ගැන. ඉතින් ඊට පස්සේ කියන්න ඕන YouTube මම මාළු ඇති කරද්දී මාළුවෙන් උනන්දුවෙද්දී බලපු YouTube channels. ඉතින් එකක් තමා ඉස්සර තිබ්බ Aqua Hype by Fagando කියලා YouTube channel එකක්. ඉතින් ඒකේ ඇත්තම කරේ natural tank setups relaxing විදියට වීඩියෝස් හදලා අප්ලෝඩ් කරපු එක තමයි. ඉතින් ඒ වගේම ඊළඟ වැඩකාරයා තමා අපේ සන්න මුදල්ගේ. ඊට අමතරව Aqua Lab, ඊට අමතරව අපේ Aqua Lab එකට පස්සේ ඉන්න අපේ මට මතක නැහැ YouTube channel නම
ඇක්වේරියම් මැක් කරන්නවා මනතක නෑනම ගොමරි ගක් ෆිස්කීම් පැත්තේ වැඩ්ඩ ඉන්න YouTube එකේ තින් දැන් සන්න බුදලේ ඇත්තරම අවුරුදු ගානක් YouTube වීඩියෝ කල උපරි යන්න ඕන උපරිමදැන්ටිය ඇත්තම අඩියකට ඇඟි උත්තදන මොන්සන මාලුන්න තාමත් ඇයි වීඩියෝස් බලන්නවන් ඉතිං එයාදෙන් මාස දෙකතුනක් තිස්සේ විඩියෝස් දැම්ම නෑ දැන් සති දෙකටතර කලින් ඔන්න විඩියුවත් දැම්ම ටයික බා මලවදන විඩියක් ඉතිං අයත් වැඩ වැඩ පටන් කරන්න දෙන මේ සුපිරි ඇත්තන මොකද එයාට යන්නවන යන්න තිබ්බ උපරිමතැන්ට යා ගිය නිසා ගුරුචන්ල සුපිරනම තැනක තියෙනති මංගේ දැන්න ෆිස්කීම් පැත්තෙන් සිල්ල පේ පටනක් ගත් සන්නබතුලිය වගේ දැන් ඉස්සෙල්ලාම ඊරවස්සේ ඒ අයමං දන්න ගත්තද කියලා නමුත් ඉස්සලාම දන්න තරමින් සන්නබතුලිය තමා මේක සිල්ල පේවන්න එක ඉස්සලාම උස්සල තින්නේ තිං හුවක් සතුරු ඇත්තනවා අයත් වීඩියෝස් දාන පටන්ගත්තක් ගැන ඉතින් ඒවාගේම කියන්න ඕන දැන් හොක් මේ වෙද යුරියස්ස ගැන හිතන්ගන්න ඇත්තම යුරියබස්ලා ගැන යුරිබ්බට ජොයින්නනාම යුරිබ්බේවක් සල්ලි වෙන කියල හිතකින් ඉතින් ඇත්තරම හෙම ලොකු ගානක් යුරිබ්බෙන්මන් දන්න තරමින්න හම්බෙන්න්න නැහැ ඉතිං චනුක්ස් බෝයගේම මනී බෝයි ඒවගේ හොක් කට්ටින්නානේ යුරිබ්බෙන් දියුණුනා කියල හිතන්ගන්න අපිට බැලුවගමන් පෙන් යුරිබ්බෙන් දියුණලා කියලා ඉතිං ඒවගේ යුරියබස්ල ඇත්තරම යුරිම් එක සල්ලින් විතරන්න මේ දියුණලා දෙන්නේ ගැන්නේ චනුස්වල ගත්ත ඒගොල්ල කාර්වල යන වීඩියෝසයගේම ඒක සටක් පද වූවා ස්මාර්ට්ෝ මද විඩියෝස් දානන ඉතින් ඒවගේ යුරිම්බෙන් හම්බරුව කියලා කියන්න රෑ මොකද යුරිම්බෙන් 100ක් වගේ ඒකට යොදවල ඇති ඉතින් එයා අභ්‍යන්තරි මක්කරි රස්සාාවක් කරනා එන්න පුළුවන් එක්ක මක්කරි ඉප්ලෝම මක්කරි කෝස්සයක් ගන්නන එන්න බලතින් ඒවගේ දේවල් එන්න පුළුවන් ඉතින් යුරියස ගැන හිතන් ඉන්න විදිහ වැරදි මේ වෙද්දි යුරිය් කරනා ගැන්නේ එක් තරවිදි ආසාාවක් එන්න යුරිය විඩියත් දාලා යුරි වීඩියගෙන් වියස් බලාපොරොත්තින විදික ආසාවත් තමා ඇම ෆිස්කීප ෆිස්කීපින් ගැන හිතන් ඉන්න මොනා කියලා ම දන්නම කියන්න කිරීම ෆිස්කීපින් ගන්න මොත්ති ඔගොල්ල මාළුවෙක් ඕන මලු සාරිගපයක් එන්න පුලන් මොකෙක් කරි ඕන මාළුවෙක් අරගෙන යාගෙන විස්තර හොයලා යාව දවසින් දවස රැක බලාගන්න කරතම ෆිස්කීවින්ගේ නැතුව මාළුවෙක් ගනට ඇන්ගේ තියන්ගන්න ෆිස්කීවින් කරන්නේ මාළුව ගැන හොයන්න ඕන ඉරස්ස තා මාළුව වර්ග ඇති කරල බලන්න ඉතින් ඒවගේ හොඟත් දෙවල් දෙෙන පිස්කීපින් ඇතුළ පිස්කීපිනු ඇක්ටසීපිනු කියන සම්පූර්ණයම වෙනස් දෙකක් ඉතින් ඇක්වසේවිං වල දිගන්නේ ටැන්කිය ගැන කතා කරන එක ටැන්කිය හදන විදිහ ටැන්කිය මොනාද දාන ගල් වර්ග දාන විදිිය ඇක්වස්කේවින් රූල් සේවගේ හොඟත්තියා පිසිමින් වල කතාගන්න මවුන්ට හැදෙන ඩිසිසස් මාළු වර්ග මාළු හැදෙන ලෙඩ වර්ග ඉතින් ඒ වගේ දේවල් තමා ඉතිං ඔටික තමා මගේ යුඩි ගමන සහ මගේ විස්තර මම දැන්ටි කරගන්න ශේනී අනම්මන ඔක්කොම දෙවල්ම ඔගන්ට කිව ඉතිං මේ ඇත්තර වැදගත්තෙන්නේ මේ මගේ දැන්ඉන්න සබ්ස්්‍රප හරිසි ඇත්තුන්ට වගේම ඉස්සරාට මේ වීඩියක මගේ ඉස්සලා යන්න මේ විඩික ප්‍රේවෙන යුඩිබ්කට කෙනෙක් කෙනෙට ගැනමගේ යුඩිබ සබස්්‍රයිප් කල නැති එන එක්කනට අලු දෙගෙනෙක්කට මේක ඔටෝ ප්ලේන මේ විඩිය එක ඉතිං එයාට මගේ යුරිබෙන් දරගන්න පුල ම මොනාද කරන්නේ මගේ යුරු චල්ලක් කන පොඩි අයිඩියගත්තා මේඩිය දගන්න පුළන්ගෙන් ඒගේම කියන්නවන මෙන්න මේ ප්ලාන්ට ටැන්ක ඔගොලෙන් මට ඇතම මුලිතම කියන්න තිබේ දැන් අමතකුණාය ඉතිං මේ ප්ලාන්ඩ ටැන්කික ගැන විස්තරයක් එන්න තියෙන වීඩියක් තම හදරගන්තින්නේ මේට ප්ලාන්ස්වර්ග එන්න තියෙන ඉතින් ඒකමං තම නල්ල ඉතින් ඒක ගෙනාට ඔස් වීඩිය දාන්න තම බලාපොරත්තුෙන් ඉතිං එක ගැන වීඩියක් එන්න තියෙන ඉතිං ඒවාසි ගන්නම චැනලි දින වාසමනාදක ඉතිං චැනලි දින වාස්තම ඇත්තනම ෙඩුල්ල එකතම විඩියෝස් දාන්න හිතගෙන හැව ෙඩුල්ල කැන්න සමල්ලාද සති දෙකෙන් දෙකටගේ විඩියුවත් දාන්නම හිතාගෙන ඉන්නේ සාමන්‍යෙන් සිපුරාද හෝ සැන්සරත්තා වීඩියක රෙකෝඩ් කරන්න ඒවා සිටි තමයි බොහදුර විඩුව දැමෙන් නැත සෙන්සරත්තම දැමෙන් ඉතින් ඔයිදිර විඩියෝ ෂෙඩුල්ල එකක් තම යන්න ඉතින් ඒට අමතර මාළුවෙන් හොගත් දෙවල් හොයෙනවා YouTube චැල්ලින්ම සමාඩියස් බල් අඩියස් කරන්න අයිනස් ඉන්ටනෙට් එක ඔය තියෙන වෙබ්සට් වර්ග ඔක්කෝලින් වගේ අදහස් සරංගති ඉතිං ඒ විදිිය පාසිමක් තිය ඇත්තනම YouTube චල්ල යගේම ම ශිම්පල ගැන බීඩස්ලා දෙදුන්නෙක් කවරුනා ති ඒගොල්ලන්ගෙන් හොක් තොරදුර ගන්න පුළන් හිද ටිප්ස් වර්ග ටිප්සිඩියෝ සයවගේ දෙවල් හොක් එන්න පුළන් මගේ YouTube චනල විඩියෝසි දිර
සෝෂල් මීඩිය පැත්තේ කතාකරු තිහම මං ඉස්සලා ඇතරම ඉස්ට්‍රයිම කවන්ටක් කතාගත්තේ වගේම කොස්කප කියල තව යුඩු චල්ල කතාගත් ඉතින් ඇත්තර මේ දෙකෙන්ම වැඩක් උන්නෑ මතමට දෙක බලස් කරන්න වැඩෝගයා ඉතින් එහින්දා මං ආයත් ෆිස්කි පෝෆිසිල් කියල ඉන්ස්ට්‍රෑම් කවුන්ටක් කැවරින් ඒකින් මං කවුන් ඒ කවුන්ට එකෙන් මම ටෑන්ක් අප්ඩේට් වගේම මාළුගෙන විස්තර යාරි මිඩිය සයිදවල්ලදි තබ්නෙල්ල අප්ලෝඩ් කරන්න බලාපොරොත්තුන ඒවගේම කියන්න ඕන මගේ චැනල්ලගේ තියෙන තවමන හරි විස්තරවන් ඒ කවුන්ෙන් කතාරන්න බලාපොරොත්තුන ඒවගේම තමා මම බ්ලු ඩ්‍රීම් ශිම් පිකුරන්න ගත්තලින් ඔවල දකින්නදී මේ පැත්තෙන් වෙන පෝස්ටය ඉතිං ඒ පෝස්ටගේ තිබ්බ නම්බර්සල්ල කටක් කල්ල මාළු අරගන්න පුළුවන් සාමාන්‍ය මාළු ඉස්සරේ තිබ්බොත් තාමං ගිලිය කරල දෙන්න තිංහ අම ප්‍රයිස්්යන්නේ නම්බර් මෙසේජ්ජදන්න බ්ලොගලන්ඩ ඉංහ ඔය තමා කතා කරන්න තින්නේ මේ විඩුවෙන් ඉරින් මේඩිය වැදගත්ත නම කලින් කිව්වාගේම දැන්ඉන්න සෞස්්‍රයව සොරිකට සහ තව ඉස්සරහට එකතු වෙන්නන්න සෞස්්‍රය වසර යම කියන්න ඕන දැන්වන තියෙන කරන්න ුලම් මයි සල්ල සබස්්‍රයි් කරනාද කියලා මන්දැන් කිය පවුණුත් එක් කොට චන සබස්්‍රය කරන නිගන පල්ලදින අතුව සබස්්‍රයි බන්න ොල හැවත්තින බෙල්ලගෙන ොල තියාගන්න ති හෙම තියාගත්තත්තවා ඉස්රන්න වලත් ීඩියෝ සෝල අඩුව ගෙන්න්න ගන්න පුළුවන්ගන්නේ ඉතිගේ මීඩිය කැම අනිවල් ලයික් දගන්නගේම මේඩික මොනහරි පිඩද ප්‍රශ්න තියෙනනම් මොනහරි දේවල් ගැන කතා කරන්න තියෙනම් තව අඩු පාඩු තියෙනනම් අනිවාරෙන් කමෙන්ට් දගන්න පුල ඉතින් මේඩිය වැදගත් කියනට බාන ශයගන්න තවත් සබස්්‍රයිවසාව චන්දක එකතු කරගන්න එනම් අදරකින්න තත් මේ වගේ වැදගත්තිරින් හමනතුරු